Hi everyone, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද දවසත් මට හිතුණා වීඩියෝ එකකින් ඔයගලන්ට අරගෙන එන්න ඕනේ කියලා. මම කරන්න ආසම දේවල් වලින් එකක් තමයි grocery shopping කියලා කියන්නේ. ඉතින් මම grocery shopping කරන්න මාරම ආසයි. මගේ ඔළුව ඒකෙන් රිලැක්ස් වෙනවා වගේ වෙනවා. ඉතින් මම තනියෙන් එන දවස් වලට ටිකක් වැඩිපුර වෙලාව අරගෙන මට අවශ්‍ය දේවල් ගන්නවා. ඉතින් අද මං ආවේ හස්බන්ඩ් එක්ක. ඉතින් අද ආව ගමන් මම දැක්ක ගොඩ කාලෙකට කලින් කියන්නේ ටිකක් දවස් ඉඳන් මම කන්න ආසාවෙන් බලන් හිටපු පළතුරක් තියෙනවා. ඉතින් අද මං ඒක ගත්තා. මං ඔයාලන්ට ගෙදර ගිහලා අනිවාර්යයෙන්ම පෙන්නන්න මොනවාද කියලා. මගේ ජීවිතේ සොඳුරේ ඔබ පමණයි නෑන්නේ ඇරදා කිසිදා තරුමිලීන වෙලා සඳුනේ අද මගේ ලෝකේ බොඳවී පැතුමන් මහලවා කෙස්සෙන ඔය හදේරිත්වයි සත්‍යට තුරුළු වීසන හුනේ ලස්සන සිනහවට පැටලුනේ සිදගෙන ඔබද මා සුරතලී කෙස්සෙන ඔය හදේරිත්මයි සත්‍යට තුරුළු වීසන හුනේ ලස්සන සිනහවට පැටලුනේ සිදගෙන ඔබද මා සුරතලී ඉතින් එන්නකො මොනවාද මං ගත්තේ කියලා බලන්න. දැන් මං ඔයගලන්ට මං ගත්ත ටික පෙන්නන්නම්. ඉතින්ලා මම ගත්තා තක්කාලි ගත්තා. ඊට පස්සේ අමු මිරිස් ගත්තා. ඊට පස්සේ කැරට් ගත්තා. ඊට පස්සේ මෙන්න මේ කහ කොමඩු එකත් ගත්තා. ඉතින් මේ කහ කොමඩු එක නම් මං කලින් කාලා තියෙනවා. ඉතින් ඒක රසයි. සාමාන්‍ය අපි කන රතු පාට කොමඩු එකේ රසම තමයි. ඒ උනට චුට්ටක් වෙනස්. හරි මේ තියෙන්නේ මං කන ආසාවෙන් බලන් හිටපු ජැපනීස් මෙලන් එකක්. ඉතින් මේකේ කලර් එකට තමයි මම මාරම ආස. ඉතින් අපි ඒක කාලා බලමු කොහොමද රසද කියලා. ඊට පස්සේ මයොනයිස් එකක් ගත්තා. මෙන්න මේ මිල්ක් මේඩ් එක ගත්තා. මේක මම කලින් try කරලා තිබෙන්නේ නැහැ. මේ පැකට් එකක එන එකක්. ඉතින් ඒක ගත්ත බලන්න කොහොමද කියලා. ඊට පස්සේ මේ දෙක නම් ගත්තේ අපේ හස්බන්ඩ්. ඊට පස්සේ මෙන්න මේ කර්ඩ් එක ගත්තා. ඊට පස්සේ ගත්තා පෙප්සි එකක් ගත්තා. ඊට පස්සේ මිල්ක් ගත්තා. මිල්ක් කර්ඩ් ගන්නවා නම් මං ආසම් බ්‍රෑන්ඩ් එකක් තමයි රිච් ලයිෆ් කියන්නේ. ඊට පස්සේ කොත්මලේ කියන ෆ්‍රෙෂ් ක්‍රීම් එක ගත්තා. මේක රුපියල් 580ක් උනේ. මං කලින් මේක කාලා තිබ්බේ නැහැ. ඉතින් මම ඒක ගත්තා. මෙන්න මේ ෂැම්පූ එක ගන්න මම මාර ආසාවෙන් බලන් හිටියේ. ඉතින් ඒකෙනුත් එකක් ගත්තා. ඊට පස්සේ ඩෙල්මයිකේ ග්‍රීන් ටී එක ගත්තා. ඊට පස්සේ මිල්ක් පවුඩර් ගත්තා. ඒක නම් ගත්තේ හස්බන්ඩ්. එයා තමයි කිරි පිටි බොන්නේ. ඊට පස්සේ මෙන්න මේ කොමඩු එක. කොමඩු නෙමෙයි මේක ජැපනීස් මෙලන් එකක්. ඉතින් ඒක මම කපලා තියෙන්නේ මම වීඩියෝ එකක් කරා ළමයි. ඒ වීඩියෝ එකත් මේකටම මම දාලා තියෙන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් මේ කෑල්ලට මට ගියා රුපියල් 800 ගාණක්. ඉතින් එච්චර ගාණක් දීලා මේක කන්න තරම් එහෙම ලොකු රසක් නැහැ.
ඒ වුණාට කියන්න තේරෙන්නේ නැති මොකද්ද රසක් තියෙනවා. ලොකු පැණි රසක් නැහැ. ඒ වුණාට මම හිතන්නේ 800 ගාණක් දීලා නම් මීට වඩා රස පළතුරු තියෙනවා කන්න. ඒ නිසා මේක අර ආසාවට try කරන්න වගේ හොඳයි. ඒ අරුණාම ඉතින් එහෙම ලොකු රසක් නැහැ. ඉතින් මේ කලයකට තමයි මම මාරම ආස. ඉතින් මේ තියෙන මම කරපු වීඩියෝ එක එකත් ඔයගොල්ලෝ බලන්නකෝ. උදාලා හිරු වෙලස දී හිඳි මොළවට සිනා මලක් මුවත්තර රන්දා මහා මෙරක් දෙසට සිතේ උපන් බරට හඬ දොඩා පලනු ලබන හින්දා උදාලා හිරු වෙලස දී හිඳි මොළවට සිනා මලක් මුවත්තර රන්දා ආංජු තප්පර ලාහිලා බීජි තප්පර ලාහිලා ආංජු තප්පර බීජි තප්පර පිස්කු පිස්කු ලාහිලා ආංජු තප්පර ලාහිලා බීජි තප්පර ලාහිලා ආංජු තප්පර බීජි තප්පර පිස්කු පිස්කු ලාහිලා බලන්නකෝ අහස දිහා. ඉතින් මාරම ලස්සනයි. එක එක දවස්වලට අහසේ තියෙන එක එක පාරවල්. ඉතින් මං ඒවට හරි කැමතියි. ඉතින් දැන් බෙඩ්ෂීට් අපි මාරු කරන්න තමයි හදන්නේ. අද මං බෙඩ්ෂීට් එකක් ගත්තා. ඉතින් මේ තියෙන එක. ඉතින් ඊට කලින් මම කෑවලමයි. මට මාරු විදියට බඩගින්නක් ආවා. ඒ නිසා මම කාලා වොෂ් එකකුත් දාගෙන තමයි මම බෙඩ්ෂීට් මාරු කරන්න හදන්නේ. ඉතින් මේ බ්ලූ කලර් එකෙන් ගත්තේ. මේක නේවි බ්ලූ වගේ කලර් එකක්. ඉතින් මේ කලර් එකට හස්බන්ඩ් කැමති. ඉතින් එයා තවරපු නිසා මම ගත්තා. ඉතින් අවුලක් නැහැ. ඒ කලර් එකත් ලස්සනයි. අපි බලමුකෝ මේක දැම්මට පස්සේ ලස්සනයිද කියලා. ඇයි පිල්ලම් ඔබ ගස්සන තාලේ ලොව නැහැගේ වරුකානින් අඳුරේ මුදු අදනින් ඔබ ඇමතුම් වේලේ හත පිපුණා මට දැනුණා. හරි ඔන්න ඔය විදියට තමයි මගේ රූම් එක තියෙන්නේ. ඉතින් දැන් මේ වෙද්දි එළිය හොඳටම වැස්ස. ඉතින් වැස්සේ කොෆි එකක් බොනවා කියන්නේ ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ ඒක කොහොමද කියලා. ඉතින් මම නම් කොෆි බොන්න මාරම ආසයි. ඉතින් මම මේ තකානියක් වැස්සෙම කොෆි හදනවා. ඉතින් එන්නකෝ මාත් එක්ක කොෆි එකක් හදාගන්න. මල් හීන හිත බැන්ද කිරි කෝඩු කාලේ එක හීනයක් ගාව මම නැවතිලා දරුවා කිදිලි හෙද්දි පොඩි ඇස් ඔයාගේ බෑදැන් කියා ගන්න හිත ගොළු වෙලා දැනගත් 2 hours later. හරි ඉතින් මගේ කොෆි එකත් හදාගෙන මම යනවා නිදාගන්න. ඉතින් thank you so much ඉවර වෙනකම් මාත් එක්ක හිටියට. ඉතින් ආයෙත් වීඩියෝ එකක් මම අරගෙන එන්නම්කෝ. ඉතින් ඔයගොල්ලෝ ඔක්කොටම ගොඩාක් thank you. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් අතට ගිහලා එන්නම්. bye good night.